අයිබන් සමිතය අයිබන් මේ දේවල් එක්ක මිනිස්සුන්ගේ ආකල්ප දියුණු කිරීම සම්බන්ධී ළමයින්ගි වෙන්න පුළුවන් අදහසත් තියෙනවාදේ පැහැදිලිවම් ඔහු මල්ලි ඒ කියන්නේ මෙරැන් කලාව කියන මාධ්‍ය තමයි මිනිස්සුන්ගේ ආකල්ප සංවර්ධනයට වෙනසකට තියෙන හොඳම හොඳම තව මාධ්‍ය ඇති නමුත් හොඳම නව විද්‍යාවදි කතා කරන අපි මානව චර්යාවන් පවත්වගෙන යනකොට එම්පති ක්‍රෙස්පොන්ඩි එහමන් නැත්තම් සහකම්පනීය ප්‍රතිචාරයන් සහකම්පන තවත් කෙනෙක්ගේ දුකේදී තමන්ටත් ඒක දැනෙන ගතිය වැලපෙනවාහද කැටපත් පවුරේ අන්සගීතය ලියවෙනදා බොහොම ස්තුතියි මගේ ඉල්ලීම ඉෂ්ට කරාට ස්පේස් ඔබ දන්නවා දැන්ටත් මේ ස්පේස් අසුන වෙන්වෙන්නේ සමාජයේ අපි දන්න චරිතවල යක් නොදන්න පැතිකඩ ගැන කතා කිරීම වෙනුවෙන් කියලා සමාජයේ අපි දකින චරිතය තුළේ අපි දන්නඇති චරිත ගොඩක් ඉන්නවා දන්නඇති චරිත කතන්දර ගොඩක් තියෙනවා ස්පේස් අපි උත්සාහ කරන්නේ ඔවුන් එක ටිකක් කතා කරලා එ නොදන්න ඔවුන්ගේ දක්ෂතා තියෙන වෙන ශේෂ්ත්‍ර ගැන ටිකක් කතා කර අදත් එහෙම චරිතයකට අපි ආරාධනා කර අද අපේ ස්පේස් ආරාධිතයක් මේ අසුන වෙන්වෙන්නේ සමිත දුනුකේ පොත වෙන්නේ අයිබන් සමිතය අයිබන් ඔබ ගැන මං හැදිවීමක් කරන්න අපේ වැඩසටහන ආරම්භේදී මොකද මේ ඔබ ගැන මම දන්න දේවල් ටිකයි තියෙන්නේ මං හිතන්නේ ඔබ රජයේ විදායක ත්‍රේණයේ රැකියාවක නිරතු රාජ්‍ය සේවයේ නිරතු චරිතයක් ඒ විතරක් නෙවෙයි ඔබ ගුරුවරයෙක් ඊට අමතරව ඒ වෘතිය පැත්තට අමතරව ඔබේ දක්ෂතා මං දන්න විදිහට ගොඩක් තියෙනවා ගායනය නර්තනය ඇතනින් ගිහාම වාදනය නිවේදනය රංගනය මේ වගේ ශේෂත්‍ර ගණනාවක ඔබ දක්ෂතා පෙන්න්නපු කැපී පෙනෙන වැඩ කරපු චරිතයක් එනිසා මංහිතනවා මේ මම ඔබ ගැන හැඳින්වීමක් කරනට වැඩිය ඔබෙන්ම දෙයක් අහගන්න පුළුවන්න හොඳයි කියලා කියන්න නොකොටිකක් සමිත දුනුකේ පොත කියන චරිතය ගැන සමිතම ටිකක් කියමු ඕමල්ලි ඇත්තරම මේ මම සමිත දුනුකේ පුත දැනට රාජකාරි කරන්නේ මධ්‍යම් පලාත් සභාව ප්‍රධාන ලේකම් කාර්යාලේ ක්‍රම සම්පාදන සේවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක් හැටියට තමයි දැනට කටයුතු කරන්න රාජකාරි කරන්නේ අධ්‍යාපන ලැබුවේ මහනුවර කිංසුඩු විද්‍යාලයේ එතකොට ප්‍රථම උපාධිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා විශේෂවේදී උපාධිය හැදෑරුවේ ඊට ඊට පස්සේ පශ්චාත් උපාධිය හැදෑරීම කටයුතු කරනවා මේ වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේම ව්‍යවහාරික ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් ඒ වගේම පශ්චාත් උපාධියක් හදාරලා තියෙනවා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඔය විදිහට එතකොට කෙටි කාලයක් මගේ ප්‍රධාන මුල් උපාධියට සම්බන්ධ රැකියාවකත් නිරත වුණා රාජ්‍ය සේවයට එන්න කලින් මනෝ උපදේශකවරයෙක් හැටියට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ඉතින් ඊට පස්සේ මේ සමහර උසස් පෙළ විෂයන්ට සම්බන්ධ ගුරුවරයෙක් හැටියට උපකාරක පන්ති ක්ෂේත්‍රයේත් කටයුතු කරනවා ඒ වගේම රාජ්‍ය සේවයේ තරඟ විභාග සම්බන්ධයෙන් ඒ වගේ ඉගැන්වීම් කටයුතු වලට සම්බන්ධ වෙනවා හරි දැන් ඔබේ මේ පසුබිම අපිට පැහැදිලි කියමුකෝ දැන් හැබැයි ඔබින් නොකියපු දේවල් ටිකක් තියෙනවා මට හිතෙන්නේ මේ අපි ඔබ දන්නවා මේ මුවරද සුවඳ කියන ප්‍රෝග්‍රෑම් එක හරහා ඔබ ගොඩක් දෙනෙක් අඳුර ගන්නවා ඒ විතරක් නෙවෙයි ඔබ මේ ඔබ කිව්වා ඒ කතාවත් ගුරුවරයෙක් කියන කතාව මේ ලංකාවේ ඉන්න ප්‍රධාන පෙළේ ලොජික් ගුරුවරයෙක් ඔබ ඒකත් අපි දන්න දෙයක් හොඳයි ඉතින් ඔබ ඒ කතන්දරත් එක්ක මම ඔබ ගැන දන්න දෙයක් තමයි මේ මුවරද සුවඳ කියන වැඩසටහන එකත් එක්ක ඔබ රටවටා යනවා මිනිස්සුන්ගේ හිත් එක්ක ඔලු එක්ක වැඩ කරන වැඩක් ඒක මං දන්න විදිහට සින්දු තියෙනවා කතන්දර තියෙනවා මොකක්ද මොන වගේ හැඩයක වැඩක් දෙක ඇයි ඒ වගේ වැඩක් කරන්න හිතුවේ මං හිතන්න ඔබ අර පසුබිමත් එක්ක ගොඩනැගිච්ච සංකල්පයක් වෙන්න ඇති මේ අපිට කියන්නකෝ ඒ දේ ගැන ඇත්තටම ඒක මේ වර්තමානයනකොට දැම්මම් මේ රජයේ රැකියාවට ප්‍රවිෂ්ට වෙලා ඉන්නකොට අපිට අත්දකින්න තියෙන දෙයක් තමයි අපි ඉස්සරහට එන මිනිස්සු සහ අපිත් එක්ක එකට වැඩ කරන රාජ්‍ය සේවකයෝ මේ සියල්ලම කියන්නේ සේවා ලාභීන් සහ සේවාදායකයෝ සියල්ලම හරි මේ ලොකු ගමනක ඉන්නේ ලොකු බොහොම මේ කටෝර ගමනක් එයාලට තියෙන කාලේ හරි අඩුයි හැබැයි වැඩ ප්‍රමාණය වැඩි හරි එතකොට ඒවත් එක්ක මිනිස්සු ගැටෙන අවස්ථා සහ ඒ වගේ ගොඩනැගෙන ආතතිය ඒවා කළමනාකරණය කරගන්න බැරි ක්‍රම ඒවට මුණ දෙන්න තියෙන අපහසුතා ඒවත් එක්ක තියෙන ඔවුන් තුල ගොඩනැගෙන ආතතියත් එක්ක ඔවුන්ගේ ප්‍රතිචාරවල තියෙන විවිධත්වය වෙනස මේ හැම එකක් එක්කම මටත් හිතුණා පොඩ්ඩක් මේ කාරණා එක්ක
සමාජයටත් යමක් දීලා ඒ වගේම මගේ ආතතිය කළමනාකරණය කරගන්නත් මම ඒක අවස්ථාවක් කරගත්තා. ඒ වගේම සහ මටත් හොඳ හැදෑරීමකට අවස්ථාවක් ඒක ඇතුලේ තියෙනවා. හොඳ ඉතින් මේ මෝරද සුවඳ ගැන කතා වේ විදිහ මං හිතන්නේ ඒක ලස්සන වැඩක් රටවටේම යන වැඩක්. ඉතින් මෝරද සුවඳ වගේ එකක් ඔබේ පසුබිම කලින් කිව්වා වගේ උපාධිය හදාරන්නෙත් මනෝවිද්‍යාව සම්බන්ධ වෙන නිසා මිනිස්සුන්ගේ ඔලු ගැන දන්නවා මිනිස්සු හිතන විදිහ ගැන දන්නවා මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න කොහොමද කළමනාකරණය කරගන්නේ කියන එක ගැන දන්නවා. ඉතින් ඒවත් එක්ක කලාව සංගීතය සාහිත්‍ය මේවත් එකතු කරලා යන ලස්සන වැඩක් කියලා මම විශ්වාස කරනවා. ඔබේ කියපු කතාවත් එක්ක මට අහන්න හිතිච්ච දෙයක් තමයි මේ සමිතය දැන් අපේ දැන් ඔබ රාජ්‍ය සේවයේ නිරත චරිතයක්. ඒ නිසා ඔබට විවිධ තරාතිරම් වල මිනිස්සු හම්බ වෙනවා. විවිධ හිතන පතන රටාවන් තියෙන අය හම්බ වෙනවා. ඒකෙදි දැන් ඔබ කලාවත් දන්න කෙනෙක්, ඒවත් එක්කත් ඉන්න කෙනෙක්. කොහොමද ඔබ හිතන්නේ මේ අපේ රටේ තියෙන ලොකු ප්‍රශ්නයන්නේ මේ සමාජයේ තියෙන ලොකු ප්‍රශ්නයන්නේ මේ ආකල්ප පිළිබඳව ගැටලුව. මිනිස්සු කියනවා ආකල්ප හැදෙන්න ඕනේ කියනවා. හැබැයි කවුරුත් කියන්නේ කොහොමද මේක කරන්නේ මොන වගේ ආරම්භයක්ද ගන්න ඕනේ කියලා. ඔබට අදහසක් තියෙනවද කලාව, සාහිත්‍ය, සංගීතය, ක්‍රීඩාවත් වෙන්න පුළුවන් මේ දේවල් එක්ක මිනිස්සුන්ගේ ආකල්ප දියුණු කිරීම සම්බන්ධයෙන් ළමයින්ගේ වෙන්න පුළුවන් අදහසක් තියෙනවද ඒක? පැහැදිලිවම. ඔව් මල්ලි ඒ කියන්නේ මේ දැන් කලාව කියන මාධ්‍ය තමයි මිනිස්සුන්ගේ ආකල්ප සංවර්ධනයට වෙනසකට තියෙන හොඳම මාධ්‍ය. හොඳම මාධ්‍ය. තව මාධ්‍ය ඇති. නමුත් හොඳම මාධ්‍ය. අපි ওই රාජ්‍ය සේවෙත් කියනවා සාමාන්‍යයෙන් ලෝකෙට ඕන විපර්යකාරකයන් කියලා. changing agents ලා. එන වෙනසක් සඳහා පෙළඹවීමක් සහිත ප්‍රවේශ සහිත පුද්ගලයන්. ඉතින් ඒකට ওই මනෝවිද්‍යාවේදී කතා කරනවා අපි මානව චර්යාවන් පවත්වාගෙන යනකොට empathic responding එහෙම නැත්නම් සහකම්පනීය ප්‍රතිචාරයන් සහකම්පන තවත් කෙනෙක්ගේ දුකේදී Tamanටත් ඒක දැනෙන ගතිය. අන්නේ එහෙම ලක්ෂණ සහිත මිනිස්සු තමයි මේ සමාජය ඉස්සරහට තල්ලු කරගෙන යන්නේ. ඉතින් ඒකට හොඳම ප්‍රවේශයක් තමයි මේ සාහිත්‍ය සහ කලාව. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් අපි කියනවා කාන්තාවන් ආරක්ෂා කරන්න ඕන. කාන්තාවන්ට ගරු කරන්න ඕන. කාන්තාව කියන්නේ මෙහෙමයි. එයාලා මෙහෙමයි කියලා කියනවත් එක්කම අපිට පොඩි වචන කීපයක් කියන්න පුළුවන් නේ. ඔය අර ගුණසේන ගලප්පත්ති මහත්තයා කියලා තියෙන විදිහ කියනකොට තව ඊට වැඩිය දැනෙනවා. බිලිඳු තොලක කිරි සුවඳ උරන්නයි ළමද දෙතන පුඩු උඩට හැරෙන්නේ කුසෙහි පුතුට සුව යහන සදන්නයි පුලුල් උකුල පටු ඉඟට ලැබෙන්නේ. ඔය පේලි හතරේ ඔය කාන්තා දිනේ සමස්ත සේවා තේමාවම ඇකිලිලා තියෙනවා කියලා තේරෙනවා. ඒ වගේම තව එකක් අපිට ගන්න පුළුවන්. බැලුවාම පේන වැලි තලාවකි පතුලේ හිදිය දරාදිවේ හද තාපගින්න සංසිඳේ දැනුනාම සුවඳ මුවම ගොමුවේ නොසිඳේ ඇගේ පෙම් රසේ මේ පිපාසිත ලෝතලේ ලලනාව වේ යමා ජලාසේ නොසිඳේ ඇගේ පෙම් රසේ. ඉතින් ඔය දෙකම වුණත් අපිට එකතු කරලා කාන්තා දිනේ ගැන සමස්ත පණිවිඩයක් දෙන්න පුළුවන්. කාන්තාව කියන සමස්ත කතන්දරය අකුළු වල දක්වනවා. ඒ නිසා සාහිත්‍ය සහ කලාව කියන්නේ අය වෙන මුකුත් ඕනේ නැහැ. සමාජ විපර්යකාරකයන් බිහි කරන්න, සමාජයට changing agents ලා හදන්න, වෙනස් කරන මිනිස්සු හදන්න ඉතා කෙටි කාලයක් තුල ලොකු ඉම්පැක්ට් එකක්, ලොකු බලපෑමක් දෙන හොඳම ඖෂධීය සත්කාරයක් සමාජය වෙනස් කරන්න නම් සාහිත්‍ය සහ කලාව කියන්නේ. ඉතින් ඔබ බලංගින්න ඔබටත් තේරෙන ඇති මේ කතාබහ කොච්චර රසවත්ද කියලා. සමහර විට සමිත දුනුකේ පොත කියන චරිතය ගැන දන්නේ නැතුවම මේ වැඩසටහන බලන්න පටන් ගත්ත කෙනෙකුට උනත් මට හිතෙනවා දැන් අදහසක් තියෙනවා මොන වගේ ශාස්ත්‍රයකද මොන වගේ ශාස්ත්‍ර ගොඩක දක්ෂතා පෙන්නන හරි දැවැන්ත චරිතයක්ද කියන කාරණේ. ඉතින් මේ ඒ කියපු කතාත් එක්ක මට හිතෙනවා තවත් ඉල්ලීමක් කරන්න. අපි ටික ලස්සන සින්දුවක් කියමුකෝ. ඔය ලස්සන කටහඬි වැළපෙනවා හද කැටපත් පවුරේ හංසගීතය ලියවෙනදා පළමු අරුණුරන් රේඛාවක්සේ ප්‍රාර්ථනා සුළඟේ ඔබ එතැයි සිතුවා මග මලින් පිරි රොන් සුනු විසිරි අදරිදී සුසුම් ගලනා ඔබ කවුළු පියන් හැර පාන්දරින් කොහි ගියේද මට සිතුනා කොහි ගියේද
මට සිතුනා. බොහොම ස්තුතියි මගේ ඉල්ලීම ඉෂ්ට කරාට. ඉතින් ඔබට දැන් අදහසක් ඇති සමහර විට මේ සමිත දුනුකේ පොතත් එක්ක ගෙවෙන මෝරද සෝදත් මොන වගේ සුන්දර ඇද්ද කියලා මේ වගේ සින්දු කවි කතන්දර මිනිස්සුන්ගේ ඔලු හැදෙන තැනට කතා කරනවා කියන්නේ එක වෙනම රහක වැඩක් වෙනම කලාවක් කියලා මට හිතෙනවා. හරි දැන් මට හිතෙනවා සමිතය පොඩ්ඩක් අපේ මේ ප්‍රෝග්‍රෑම් එකේ ගලාගෙන යන පොඩ්ඩක් වෙනස් කරන්න. මම ටිකක් එනවා ඔබේ රාජකාරීමේ පැත්තට. මට හිතෙනවා ඔබේ රාජකාරී ඇතුලේ තියෙන දෙයක් ගැන ටිකක් කතා කරන්න. මේ මහනුවර හැදිච්ච වැඩිච්ච කෙනෙක්නේ ඔබ ඉගෙන ගත්තේ. මං හිතන්නේ පාසල් ගියේ විශ්වවිද්‍යාලය ඉපදෙන්නේ හැදී වැඩෙන්නේ දැන් වැඩ කරන්නේත් මහනුවර. මේවත් එක්ක මේ නුවර සංවර්ධනය මේ දේවල් ගැන ඔබේ අදහස කොහොමද? මොනවද නුවර තව දියුණු වෙන්න ඕන දේවල් ගැන? ඔව් ඇත්තටම මල්ලි මේ නුවර ගැන අපිට මගේ හිතෙත් සාමාන්‍ය නුවර පුරවැසියන්ට වගේම තියෙන බොහොම හෘදයාංගම අදහසක්. මොකද අපි ජීවිතය හොයාගත්තේ මේ මහනුවර වීදි වලින්. අපි අපේ අධ්‍යාපනය හොයාගත්තේ, අපේ ඉදිරි ඉලක්ක හොයාගත්තේ, අපි අපේ ප්‍රේමය හොයාගත්තේ, සරලව කියන අපි ජීවිතය හොයාගත්තේ ඔය නුවර වීදි අතර සැරිසරමින් තමයි අපි ජීවිතය හොයාගත්තේ. කියන්නේ අපේ ජීවිතය හොයලා දීපු නගරය මේක. ප්‍රේමයේ නගරය, ජීවිතයේ නගරය. ඉතින් ඒක ගැන කියන්න කලින් මට හිතුණා මේ ඔය මම රාජකාරීමේ වශයෙන් කරන කාර්යයන් වලදී දැන් කලක් මම සේවය කරා මහා භාණ්ඩාගාරේ මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරයෙක් හැටියට මගේ පළවෙනි පත්වීම එතන. වර්තමාන රාජකාරී ස්ථානයේදී තුමේ මහනුවර සංවර්ධන සැලැස්ම සකස් කිරීමේ සහ ඒ ක්‍රියාත්මක කිරීමේ කාරණාවලදී යම් යම් මට්ටම් වලින් රාජකාරීමේ වශයෙන් උත් මටත් ඒකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මහනුවර සංවර්ධනය සම්බන්ධයෙන් පොදු අදහසක් හැටියට ගත්තොත් මට තියෙන්නේ අපි අර සාමාන්‍ය සංවර්ධනය කියලා කතා කරන යටිතල පහසුකම් සංවර්ධනයම නෙවෙයි. ඇත්තටම මහනුවර කියන්නේ කල්චර් එකක්. මහනුවර කියන්නේ සංස්කෘතියක්. ඒ සංස්කෘතිය හැබැයි අර අතිශය ගතානුගතික සංස්කෘතික සීමාවන් ඇතුලේ තනි වෙන්න දෙන්න සුදුසු නැති සංස්කෘතියක්. ඒතකොට මේක අනිවාර්යෙන් නූතනත්වයට එක්ක යාවෙන්න ඕන. අන්න ඒ නූතනත්වයට එක්ක යාවුණු සම්ප්‍රදාය සහ සංස්කෘතික සීමාවන් බිඳ නොගත්ත ලෝකේ උදාහරණ හැටියට ගත්තොත් රෝමය, එතකොට ඔය පැරණි ඉන්දියානු ශිෂ්ටාචාරීය නගරයන් වගේ ඒ පැරණි සුවඳ හමන නගරයක් ලෙස සංවර්ධනය වෙලා තියෙනවා දකින්න තමයි මම කැමති ඇත්තටම. ඒකට යම් යම් වශයෙන් අපි පුරවැසියෝ හැටියටත් අපිට ලොකු වගකීමක් තිබෙනවා. ඒ නිසා ඒ අතිශය රමණීය නගරය නූතනත්වයට එක්ක අත්වැල් බැඳගෙන පරිසර හිතකාමී සංස්කෘතික මහනුවරක් දකින්න තියෙනවා නම් අනාගතයේ හොඳයි කියන එක තමයි මගේ පුද්ගලික අදහස. හරි අර ඉස්තර සමාජයේ කතාවක් තිබ්බනේ මේ ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියලා. හැබැයි අද කාලේ වෙද්දි නම් ඒක ටිකක් බොරුවක් වෙලා තියෙනවා. සමිත අයියලා වගේ මිනිස්සු ඒක ලොකුවටම බොරු කරලා තියෙනවා කියලා අපිට හිතෙනවා. මොකද කතා කරන ශාස්ත්‍ර ගැන දැක්කහම, කතා කරන විෂයන් ගැන දැක්කහම ඒවා හරි පුළුල් දේවල්. එක ශේෂත්‍රයකට සීමා වෙන්නේ නැතුව ශේෂත්‍ර ගොඩක් ගැන එහෙම කතා කරනවා කියන්නේ ඒක ඇත්තරම මාර වැඩක්. මේ වැඩසටහන බලන අය වෙන්න පුළුවන් සමිත දුනුකේ පුත කියන චරිතය හම්බෙච්ච චරිත වෙන්න පුළුවන්. ඔවුන්ට අදහසක් ඇති මේ සමහරු ඇත්ත කතාව තමයි අද සමාජයේ මේ කැමති නැති රැකියාවල හිර වෙලා ඉන්නවා වෙලාවට. ඔවුන්ගේ ඇතුලේ ඉන්නේ වෙන චරිතයක්. ඔවුන් කැමති වෙන පාරක් හොයාගෙන යන්න. එහෙම පාරක් හොයාගෙන යන්න කැමති අය වෙනුවෙන් ඔබට මොකක් හරි දෙන්න තියෙනවද? පණිවිඩයක් හරි, ඔබේ අදහසක් හරි, ඒ වගේ යෝජනාවක් හරි? ඔව් ඇත්තටම මල්ලි මේ ඔකට මට මගේ කියවා ගැනීම මෙහෙමයි. ඇත්තටම අපිට තියෙන ඔය ප්‍රජාවට තියෙන ලොකුම ප්‍රශ්නේ කාලය කළමනාකරණය කර ගැනීම. ඇත්තටම කාලය තියෙනවා. දැන් මගේ වැඩසටහන් අනික් ඔය මේ සාහිත්‍යික වැඩසටහන් ඔක්කොමත් මම පාවිච්චි කරන්නේ රැකියා ජීවිතේ මට එන ආතතිය මම එකෙන් සමනය කර ගන්නවා. අන්න එහෙම එතකොට ඒක කරලා වෙහෙස මහන්සි වුණාම මම රැකියාවට ඇවිල්ලා ඒක එන්ජොයි කරනවා. අන්න එහෙම ඒ වගේ එහෙම මොකක් හරි ක්‍රමයකට අපිට හදාගන්න වෙනවා. අනිත් එක වැදගත්ම දේ මම කැමතිම දේ ඒ හැම එකක් ඇතුළෙම මමත් යම් අධ්‍යයනයක නිරත වෙනවා. අපි මේ කවදාවත් දැන් අපි සර්ව සම්පූර්ණයි කියලා ඉරි ගහලා වෙන් කරන්න බෑ. මමත් මේකේ ඉන්න ඊටාම අංශු මාත්‍රික මිනිසෙක් තවත් ඉදිරියට හොයන්න අධ්‍යයනය කරන්න තියෙන. එතකොට මගේ හැදෑරීම් වලටත් හරි වැදගත් ඒ කාරණේ. එතකොට මමත් අධ්‍යයනය කරලා තමයි හැදෑරීමකින් තමයි වදාරන්න යන්නේ. ඒ නිසා ඒ පැත්තෙනුත් මට ලොකු අභිප්‍රේරණයක් තියෙනවා මේ වැඩේට. අනිත් එක තමයි
විශේෂයෙන්ම තරුණ ප්‍රජාවටත් එක්ක මට බෙදාගන්න තියෙන දේ තමයි මේ සියල්ල අර මනෝවිද්‍යාව කියනවා සාමූහික අවිඥානය කියලා කතාවක්. collective unconscious හරි සාමූහික අවිඥානය මේ ඔක්කොම අපිට සමූහයකින් ලැබෙන දේවල්. අපිට කොච්චර සල්ලි තිබ්බත් අපිට තනියෙන් ජීවත් වෙන්න බෑ. ජීවත් වෙන්න නම් අපිට මේ සාමූහික සමාජයේ කොටස්කාරයෙක් කියන එක අපි තුල දැනෙන්න ඕන. එහෙම වුණොත් තමයි අපිට පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ඔක්කොම සාමූහික සීමාවන් ඇතුලේ ලැබෙන දේවල්. අන්න ඒක ගණ්ඩ ඒකට විවෘත වෙන්නයි ඕන ලෝකෙට. දැන් පුංචි කාලේ මට තිබ්බා අහුවෙන හැමදේම කියවන්න. දැන් ඇත්තටම මේ ප්‍රජාවට තරුණ ප්‍රජාවට එච්චර මහන්සි වෙන්න ඕනෙත් නෑ. ඔක්කොම මේ ෆින්ගර් ටිප් එක ළඟටම ඇවිල්ලා තියෙන්නේ මේ ඇඟිලි තුඩු වලටම. ඉතින් ඒ නිසා හැදෑරීම් කරන්න නොදන්න දේ නොදන්නා බව දැනගන්න සහ නොදන්නා බව පිළිගන්න බය නැතුව පිළිගෙන නතර වෙන්න එපා. ඒ නොදන්න දේ හදාරන්න. ඊට පස්සේ ඔබට සමාජයේ ලොකු සමාජයේ අවශ්‍යතාවක් ගොඩ නැගෙයි. ඒක දෙන්න ඔබ ළඟ හොඳ අදහස් සහ අපි කියන්නේ ස්කිල්ස් කියලා හැකියාවන් සහ කුසලතාවන් සංචිතයක් Taman තුල ගොඩ නැගිලා තියෙයි. ඒකට සමාජයට විවෘත වෙන්න. ඔබ කියපු දෙයක් එක්කම මට පොඩි ප්‍රශ්නයක් අහන්න හිතුණා. මේ සමිතය දැන් අද සමාජය ගත්තාම ඔබට විශේෂම මම මේ ප්‍රශ්නය අහන්නේ ඔබට මේ මනෝවිද්‍යාව සම්බන්ධව අදහසක් තියෙන කෙනෙක්, ඒ වගේම කලාව සාහිත්‍ය මේ විශේෂ ශාස්ත්‍රයන් ගොඩක් ගැන ඔබට අදහසක් තියෙන කෙනෙක්. තරුණ ප්‍රජාව ගමුකෝ අපි අද කාලේ හරි මේ ස්ට්‍රෙස් එකකින් ජීවත් වෙනවා වගේ එකක් තියෙනවා. සහ මේ ડિප්‍රෙෂන් ගැන ලොකු සමාජ කතිකාවක් ඇති වෙලා තියෙනවා. මේ ડિප්‍රෙෂන් කියන එක ගැන ආතතිය ගැන ගොඩක් දෙනා කතා වෙනවා. සහ තරුණ ප්‍රජාව මේක නියම බෝ වෙනවද මන් දන්නේ නැහැ. ડિප්‍රෙෂන් ෆැෂන් එකක් වගේද දන්නේ නැහැ. ගොඩක් දෙනා කතා වෙනවා. හැබැයි මේක සුළුෙන් තකන්න පුළුවන් දෙයක් නෙවෙයි. මනස සම්බන්ධ දෙයක්නේ. මේ ගැන මේ පසුබිම ගැන ඔබට අදහසක් තියෙන නිසා විවිධ මිනිස්සු හම්බෙන නිසා ඔබට ඇති හොඳ අදහසක් ඒ ගැන අපි ඒ ගැන ටිකක් කතා කරමු. ඔකට හොඳ කතන්දරයක් මතක් වුණා මල්ලි මට දැන් ඔයාව කහද්දි. එක ස්වාම පුරුෂයෙක් සහ බිරිඳක් ජීවත් වෙන ගෙදරක මේ ජනලේ වීදුරුවෙන් එහා පැත්තේ පේනවා අනිත් ගෙදර කාන්තාව රෙදි හොදලා වනනවා. මේක මේ ප්‍රසිද්ධ කතාවක්. ඔබ දන්නවත් ඇති සමහරවිට. ඉතින් මේ අර නිවසේ ගෘහණිය කියනවා හැම වෙලාවෙම බලන්න අර ගෑනු එක්කෙනා හොදන රෙදි හරියට හේදිලා නැහැ. බලන්නකෝ ඒවා ඔක්කොම සුදු රෙදි නිකන් කහපාට රෙදි වගේ. එයාට චුට්ටක් ඕක තව මහන්සි වෙලා මේ රෙදි ටික හේදුවා නම් ලස්සනට හොදගන්න පුළුවන් නේ. බලන්නකෝ එයාත් චුට්ටක් බලන්නකෝ මම හොදන රෙදි වගේදනේ. අර ඒවා ඔක්කොම භාගෙට හොදලා තියෙනවා කියලා. ඉතින් දවස් දෙක තුනක් මේක කිව්වා. එහෙනම් දවස් කීපයකට පස්සේ ආයෙත් අර කාන්තාව එක දවසක් කියනවා අනේ අද නම් අරයා හොඳට රෙදි ටික හොදලා ඔක්කොම සුද්දටම හොදලා ටිකක් මහන්සි වෙලා හොදන්න ඇති නේද? එයාටත් තේරෙන්න ඕනේ නේද? හැමදාම මෙහෙම මේ රෙදි භාගෙට හොදනකොට අද නම් හොඳට මහන්සි වෙලා හොදලා තිනවා. අද නම් ඔන්න සුදුවටම තියෙනවා රෙදි ටික සුදු රෙදි ටික කියලා. එතකොට මහත්තයා කියනවා මේ ඔව් එහෙම වෙන්න ඕන. මොකද මම අපේ ග්ලාස් එක අපේ ජනෙලේ වීදුරුව හොදලා සුද්ධ කරා ඊයේ. එතකොට ප්‍රශ්නේ තිබිලා තියෙන්නේ අරයා හොදපු රෙදි වලනේ මෙයාලගේ ගෙදර වීදුරුව පැහැ ගැන්වීම. හරි ඒ නිසා ඔය ડિප්‍රෙෂන් හරි එහෙම නැත්නම් ඔය Taman තුල තියෙන ආතතිමය තත්ත්වයන්ට උත්තරේ හොයාගන්න වෙන්නේ Taman තුලින්ම තමයි. ඇත්තටම දැන් මම මනෝවිද්‍යාව හැදෑරුවාට මගේ රැකියාවත් එක්ක මනෝවිද්‍යාව දැන් මම ප්‍රැක්ටිස් වෙන්නේ නැහැ. මගේ ඉල්ලීම එහෙම තියෙනවා නම් සුදුසුකම්ලත් මනෝ වෛද්‍යවරයෙක් වෙත හෝ සුදුසුකම්ලත් මනෝ උපදේශකවරයෙක් වෙත යොමු වෙන්න. එහෙම නැත්නම් තමන්ගේ අදහස් තමන්ගේ සමීපතමයෙක් එක්ක බෙදා ගන්න. එතකොට එයාලා ගයිඩ් කරයි තමන්ට යන්න ඕන පැත්ත. ගොඩාක් වෙලාවට ඔය මේ අවාසනාවන් සිද්ධි වලින් කෙලවර වෙන්නේ ඒවා තමන් තුළම රිප්‍රෙස් කරගෙන තියාගෙන හිටියාම. තමන් තුළම තද කරගෙන තියාගෙන හිටියාම ඒකට එක හේතුවක් තමයි අද අපි මේ පුංචි කාලේ ඉඳලම හුරු වෙන්නේ එක්කෝ මේ ඩිජිටල් ස්ක්‍රීන් එකකට. එහෙම දැන් බස් එකක ගියත් ඉස්සර එහා පැත්තේ ඉන්න කෙනා එක්ක කතා කරනවා. දැන් අපි මේක ගහගෙන අපේ හුදකලා ලෝකයේ තමයි යන්නේ. ඒ නිසා අපිට අර සමාජ සම්බන්ධතා ජාලය හරි පොඩි අපි. ඒක පොඩ්ඩක් වර්ධනය කරගෙන ඒවා සමාජගත වෙලා බෙදා හදා ගන්න. අර ඇබ්බැහි වලට දරුවෝ වුණත් යොමු වෙනවා නම් ඒ වගේ උනත් වළක්වා ගන්න සමාජගත වීමේ විවෘත භාවය මත තමයි අපේ ජීවිතයේ අවසානය සුන්දරද අසුන්දරද කියන එක පවා තීරණය වෙන්නේ. හරි ඉතින් මේ අපි බොහොම වැදගත් කතාබහක තමයි මේ නිරත වෙලා ඉන්නේ. අපි වැඩසටහන ඉවර කරන්නත් ඕනේ සමිතය. මේ
ශේෂ්ත්‍ර ගොඩක් ගැන අපි කතා කරා මට හිතෙන්නේ මේ කලාව සාහිත්‍ය ගැන විතරක් නෙවෙයි විද්‍යාව මේ ඔක්කෝම එකට එකතු කරපු කතා බහක් අද ස්පේස් හරහා ඔබට ගෙන ආවේ. මට එක ප්‍රශ්නයක් තියෙනවා තව. මේ ඔක්කොම පැහැදිලි ඔබ කියපු කතන්දර ටික. මට එක දෙයක් තියෙනවා ඒක මේ ඔබ ගැන ප්‍රශ්නයක්. කවදා හරි දවසක දැන් ඔබේ ජීවිතේ මම හිතන්නේ ගොඩක් දේවල් ඔබ සාක්ෂාත් කරගෙන ඇති. කවදා හරි දවසක සමිත දුනුකේ පොත කියන චරිතය ආපසු හැරී බැලීමක් කරොත් මොන වගේ තැනක හිටියොත් ඔබ කැමති කවදා හරි දවසක ගිහින් අය ආපස්සට හැරලා බලන්න තියෙනවා. ඔව් ඇත්තටම මල්ලි මේ වෘත්තීය ජීවිතයේ යම් තැනක ඉන්දී හෝ ඒක ඒ තත්ත්වයන් අනුව තීරණය වෙයි. නම් මම ඒ වෘත්තීය මාවත ගැන නැතුව මේ සාමාන්‍ය මිනිහෙක් හැටියට සමිත කියන පුද්ගලයා කොහොම ඉන්නද කැමති කියන එක ගැන ඇහුවොත් මම මේ අපේක්ෂා කරන කාල සීමාව දක්වා ජීවත් වුණොත් මං කැමතිත් ඇත්තටම මේ ඔය ලියන කියන වැඩ ටිකක් කරගෙන පොඩ්ඩක් සමාජගත වෙලා බොහොම නිදහස් මිනිසෙක් හැටියට ඉන්න තමයි ඇත්තටම කැමති. ඒ කියන්නේ දැනටත් අපි ගොඩාක් වගකීම් අස්සේ ඉන්න නිසා මං කැමති පොඩ්ඩක් මේ වගකීම් ටික පොඩ්ඩක් පැත්තකින් තියලා පොඩ්ඩක් නිදහස් විදිහට අර ක්ලීන් කරපු වීදුරුවෙන් එළිය දකින මිනිහෙක් හැටියට ඉන්න තමයි කැමති. ඉතින් එහෙම ඒවා කොයි විදිහට පෙළඹෙයිද කොයි විදිහට එළඹෙයිද කොයි තැන්වලින් අපේ ජීවිත කෙලවර වෙයිද අපි දන්නේ නැහැ. නමුත් ඉතින් කැමති එහෙම ජීවිතයකට අවසානයේ. සමිතේ හරි එහෙනම් ඉතින් අපි ගොඩක් දේවල් කතා කරා. මට තව එක දෙයක් අහන්න ඕනේ. වැඩසටහන අපි ඉවර කරමු. ඒකට ඔබේ අදහසක් එකතු කරන්න අවසානයේ. ඇත්තටම මේ ලෝකයේ අත්‍යවශ්‍ය මිනිස්සු නෑ. ඉන්නේ අවශ්‍ය මිනිස්සු විතරයි. තවත් කෙනෙක් ගොඩනගපු ලෝකෙක අපි ඇවිල්ලා යම් නවාතැනක් හැටියට කාලයක් ගත කරලා නික්ම යනවා. එතකොට අපේ වගකීම තමයි ඊළඟට එන කෙනාට මේ ලෝකයේ ඒ අපි භුක්ති විඳපු දේවල් ඒ මට්ටමින් හෝ ඊට ඉහළ මට්ටමකින් භුක්ති විඳින්න සකස් කරලා දෙන එක. ඒ නිසා හැම වෙලාවෙම මගෙත් තියෙන අදහසක් තමයි මේ අතීතය සම්බන්ධයෙන් තියෙන කෘතඥතාවය. අර කවියක් තියෙනවා මලමල් වලට ඇයි සමහරු ලත වෙන්නේ මල්බර වසන්තය යලි නැතුවද එන්නේ හැම මලක්ම නැතිමුත් ගෙඩියක් දෙන්නේ මල මල් නිසයි මල් පරපුර නොනැසෙන්නේ. අතීතයේ මිනිස්සුන්ගේ කැපකිරීමවල ප්‍රතිඵල තමයි අපි අද භුක්ති විඳින්නේ. අනාගත මිනිසුන්ගේ භුක්ති විඳීම සඳහා ඉතිරි වෙන්නේ අද අපේ කැපකිරීම වල ප්‍රතිඵල කියන එක හැම වෙලේම මතක තියාගෙන කටයුතු කරොත් මේ ලෝකේ වඩා යහපත් තැනක් වෙයි අනාගතේ. බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක එකතු වුණාට. මං හිතන්නේ මේ කතාබහ මේ මම වුණත් මෙතන ඉඳගත්තේ අදහසට වැඩිය ඉවර කරන්නේ වෙනම අදහසකින් කියලා මට හිතෙනවා. තව දවසක කතා කරන්න පුළුවන් වුණොත් හරි වටිනවා. මේ වගේ තැනක නැතත් වෙන තැනක හරි. මම අහලා තියෙන දෙයක් තියෙනවා මේ මම ඔබ ගැන හොයද්දි කියපු දෙයක් මේ සමිත දුනුකේ පොතත් එක්ක විනාඩි 5ක් කතා කරත් ඔබ අලුත් දේවල් ටිකක් ඉගෙන ගන්නවා කියලා කවුරු හරි ලියලා තිබ්බ දෙයක් මම දැක්කා. ඉතින් මටත් හිතුණා මමත් මේ කතාව ඇතුලේ ඔබත් එක්ක කතා කරන දේවල් එක්ක ගොඩක් දේවල් ඉගෙන ගත්තා, ගොඩක් දේවල් කියව ගත්තා. බොහොම ස්තුතියි. අද අපිත් එක්ක අපේ ආරාධනය පිළි අරගෙන ස්පේස් වැඩසටහනට සම්බන්ධ වීම සම්බන්ධයෙන්. ඉතින් අද ස්පේස් වැඩසටහනට අපේ ආරාධනය පිළි අරගෙන ආවේ සමිත දුනුකේ පොත මහත්මයා. ඉතින් ඔහුත් එක්ක බොහොම සුන්දර කතා බහක් නිරත වෙන්නට අපිට පුළුවන්කම ලැබුණා. ගොඩක් දේවල් ගොඩක් පාරවල් වල අපිට යන්න පුළුවන්කම ලැබුණා මේ කතා බහ ඇතුලේ. එතුමා රාජ්‍ය සේවකයෙක්, ගුරුවරයෙක්, ගායකයෙක්, නර්තන ශිල්පියෙක්, නිවේදකයෙක් මේ වගේ ලොකු හැඳින්වීමක් ඔහු ගැන කරන්න පුළුවන් කෙනෙක්. ඒ නිසා වැඩසටහන බලලා ඉවර වෙද්දී ඔබට ඔහු ගැන හොඳ කියවීමක් කරගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. එහෙම චරිතවලට තමයි මේ ස්පේස් අසුන වෙන්නේ. ආයම දවසක අපි ඒ වගේ චරිතයක් එක්ක යුනික් කතා බහකින් හම්බෙමු.